Hello guys, so සාදරයෙන් පිළිගන්න මගේ YouTube channel. ඉතින් අද ගත්තින් Better on Bedrock කී සීසීයේ පළවෙනි එපිසෝඩ් එක. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට. හරි friends, ඉතින් මේ සීඩ් එක මම කස්ටම් කරපු සීඩ් එක මම කලින් ප්ලේ කරලා තියෙන. ඔය ෂර්ට් එක ගන්න link එක description එකේ දාලා තියෙනවා. ඕගොල්ලෝ කැමතියක් කරගන්න. මට ඒක අදාළ නැහැ. ඒක නිසා අපි ලූට් කරමු. මේ ටික තියෙනවා. මම පස්සේ තමයි මේ report එක දාන්න හැදුවේ. ඉතින් friends මේ ටික තියෙන නෑ මම මේ ලේඩි එකේ තියෙන ටිස් ටික ලූට් කරන ටික ඔය ස්පීඩ් අප් දාලා තියෙන වැඩක් නෑ. ඔව්. හැබැයි අපිට ඒ ටික friends අර black ස්පීඩ් ලයි තියෙන නිසා අපිට full අරන්නාම යන්න පුළුවන් වුණා. ඒකත් වටින දෙයක්. ඇත්තම සීඩ් එකක් දාලා තියෙන මම description එකේ කිව්වද? අර හරි ඉතින් සේව දාලා නෑ. අපි මේ settings මොනවද? please අදාළනේ හරියම් friends ඊළඟට ගිහිල්ලා තියෙන friends මේ අපේ බේස් එක හදන්න හොඳ තැනුම් බලන්න අපේ බේස් එක ස්ටාර්ට් බේස් එක ඕක තමයි ඉදිරියට ඉන්න තියෙන සොම්ලගෙන් ආරක්ෂා වෙලා ආරට එහෙම නැකිනේ දක් අපි ලෙජේ දක්කරම් බත් අද ගමු අතන අරෝ පාඩේ ගමු nice. Hari ini soal mata kau subscribe करना नहीं तो दम में subscribe करो लोगों help ती मैं तो होता है आप गया हज़ार आप यूट्यूब गला करते रहे लेजे just loot करे कि इतना ही करे उत्साह को बाकी ना आप ही crafting है ना dan तो हारा वे advance मट्टे ने iron full iron नाम iron sword जाती है क्या ना तब मैं advance बनते का वीडियो पास इन्हें කොහොමද ඉතින් ගෑම් ඉතින් අවශ්‍ය ටූල්ස් ටිකක් හදාගෙන තියෙනවා මේ යකා කොහොම හරි දැන් ගිහින් තියෙනවා මෙයා කස් ටිකක් කපා ගන්න කස් ටිකක් කපා ගන්න තමයි මේ යන්න ලෑස්තිලා තියෙන්නේ ඔව් ෆිනයිස් අර ගහේ තියෙන්නේ ප්ලීස් ඕ ගහේ තිබ්බට ඕක් මේ ප්ලෑන්ක්ස් මේ තිබ්බට අර තියෙන දාක් ඕක් ලීව්ස් හරි දැක්කනේ අර උඩනේ මේකේ ये डार्क कोक सेवलन डार्क कोक सैपिंग අපිට ගන්න පුළුවන් ඒකත් 80ක් කොකල් තියෙන ඉතින් මේ මුඩ් පැකේ මම මේ ප්ලේ කරන්නේ අලුත් version එක ඒ කියන්නේ ළඟදී අප්ඩේට් එකක් ආව මේකේ ඒකේ අලුත් version එක තමයි ජීදී මේ වගේ එපිසෝඩ් කියන ඒ වගේම මම හිතුවා මේ ෂේඩර් රිවිව් එකක් කරන්න මේ ෂේඩ් එකේ තව ෂේඩර්ස් ටික රිවිව් එකක් කරන්න ඕගොල්ලෝ ඒකට කැමති පහලින් කමෙන්ට් කරන් යන්න. ඉතින් මේ ගන්න යන්නේ මේ සැප්ලින් ටික හිට ගන්න තමයි. මොකද අපි සැප්ලින් ටික අපි ඩාර්ක් කොකුනේ බම්මන් යූස් කරන්නේ මේ බිල්ඩ් එකට. මොකද කිව්වොත් දන්නේ. මොකද ඉස්සරහා පාතක සුද්ධ කරගෙන තියෙනවා මෙයා. කියවන වැඩි මන් දන්නේ නැහැ කමෙන්ට්. මේ මගේ හැටි. කැපුම් නැත්තම් කමෙන්ට් කරන්න. ඊට පස්සේ මම ඒක නවත්තා. හරි friends එහෙනම් friends දැන් යන්න හදන්නේ මේ වටේ තියෙන ගස් ටික. ඕගස් නම් පොඩි බට් මේ ගහ බලන්න friends. දැන් තඩි බලන්න. බලන්න මේ ගස් අඩ සොම්බිය අඩ ඉවරයි බා. අඩ දැන් රැවෙන්න යන නිසා අපි ගිහින් නිදියගෙම ඇම්බිලා ගස් ටිකක් කපා ගමු friends. මේ ලැග් එක පොඩ්ඩක් මම පොඩ්ඩක් ස්පීඩ් අප් කරලා තියෙන පොඩ්ඩක් එහෙම සහ ලැග් එක නිකන් රිමූව් කරගන්න සහ මේ තමයි මේ ස්පීඩ් එක කියන්නේ ටයිම් එක අඩු කරන්න ලස්සන මොකද ජාතිකුත් තමුනේ ඇස්සේ ඉතින් ඒවා තිය ලස්සන ඔයගොල්ලෝ ප්ලේ කරන්න මේක නම් ලින්ක්ස් ටික මට දාගන්න බැරි සෝරි වෙන්න ඕනේ කියන පස්සේවත් දාන්න බලන්න ඒක Google එකේ සර්ච් කරාම MCP Dell එකේ ගන්න ඕන ෆේස් මං හදන්න යන්නේ දැන් ගේ හදන්න පොඩි ඩිංගේ මන් දාලා තියෙන ගෙදන කියනම් friends මේ ඩිංගේ දාලා තියෙන්නේ ඕගොල්ලෝ මේ ඉතින් මේක බලලා මේ පොඩ්ඩක් තේරුම් ගන්න මගේ හදේ ප්ලෑන් එකේ මම කණු ටිකෙන් දා එහෙම ගහගෙන බිම මේව ටිකක් ගහගෙන තමයි ඒ ටික විතරයි දාන්නේ ඊට පස්සේ මම ගේ සම්පූර්ණ හදලා ඉවර කරලා තමයි මම දාන්නේ මේකට හරි ෆැසිලින් ඔන්න තමයි මම ගේ හදන්නේ. ඉතින් බලන්නකෝ ඔයගොල්ලෝ.
වටේ විතේ සද්ද වෙන්න ගන්න එපා. ඉන් කූල් බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් දාලා තියනවා. let's go. පොඩ ගණන් ගන්න එපා. පොඩ්ඩක් settings ටිකක් හදාගන්න තමයි මේ යන්නේ. පොඩ lag එකක් තිබ්බ එක. පොඩක් දාන්න description එක රෙන්ඩර් කවුඩ් on කරලා smooth lighting off කරලා දාන්නේ පොඩ්ඩක්. දැන් fast graphics off කරමු එතන smooth lighting. ඔය කැතයි. team friends මෝවල් මැජික් එක පෙන්නන කොහොමද? නිකන් විකුටි යනවා වගේ සෝබා දාන්න. ඒක ඉතින් දාලා නෑ. ඉතින් මං ටාටි ග්‍රීන් මේක ඔෆ් කරගන්න. ඉතින් අන්තිමට බලමු මොකද්ද මේ ගියේ නේ. හරි ෆ්‍රෙන්ඩ්ස් මම මෙතනින් කැපෙනවා. ඉතින් අපි අන්තිමට බලමු මේ ගේ මොන වගේ තියෙද කියලා. ඉතින් වැඩි කතා නැතුව යන්න අපි අන්තිමට හමු. let's go. ඕනක තමයි ෆ්‍රෙන්ඩ්ස් ගෙදර. ඉතින් අපි ගිහින් එන්නම්. bye හැමෝටම bye bye bye.